හායි යාළුවනේ. ඉතින් අද මම මගේ ඕලු පොකුණු වලට පෝර දාන දවස. මේවා අලුතෙන් හිටවපුවා. දැන් පෝර දාන්න වෙලා. මොනක පෙන්නන්න. මේ තියෙන්නේ පෝර. ගහ හැදෙන්න දාන්න. නිල් කැට පෝර. මේවා ඒ ප්‍රමාණයට අරගෙන මම මේ තනියකින් කරගන්න ඕනේ හින්දා පොඩ්ඩක් පරක්කුයි ඉතින් මේ තමයි ඒ තියෙන පෝර. මේවා මේ වගේ කඩදාසි කොලයකට ඒ ඇට ටිකක් දාලා නිල් කැට පෝර ටිකක් දාලා මේ වගේ නමල හදාගෙන මෙන්න මේ වගේ අයිනකින් පස්සට ගහන්න. නැත්තම් ඉන්න මාළු පැටවු මැරෙනවානේ නිකම් පෝර දැම්මම. ඒකින්ද ඒ වගේ හදන්න. ඒ වගේ ගහ තියන්න එච්චරයි. තව තියෙනවා මගේ පොකුණු මම පෙන්නන්නම්. මේ තියෙන්නේ තව තියෙනවා මේවට මේ ඔක්කොම මේ ළඟදී හිටෙව්වේ. දැන් මම පෝර දාන්නනේ හදන්නේ. මම ඒ හදාගත්ත විදිහ තමයි එකක් දිගහැරලා පෙන්නන්නම්. මේ තියෙන්නේ මේකට පෝර. මේක නමලා මේ විදිහට මේ අයිනකින් ගහනවා. මගේ නැත්තම් මාළු පැටව ටික මැරෙනවානේ. ඒව කාලා ඒකින්ද එහෙම ගහන්න. ඉතින් අනිත් එක. මේකත් මේ වගේ අයිනකින් ගහනවා. ටිකක් යට කරන්න. නැත්තම් උඩට ඒ වතුරේ හින්දා උඩට ඒ පිටාවන් අරගොල්ලෝ කන්න පටන් ගන්න. ඉන්නකෝ මගේ යාළුවෝ ටික පෙන්නන්න. බලන්න. ඔවුන් බලන්න ඒ කට්ටිය. චුට්ට එනවා මේ පොකුණු වලට දාන්න ඕනි අපි. මෙහෙම හදනවා නම් මොකද මදුරුවෝ ඉන්නවානේ. මේ දවස්වල ඩෙන්ගු ඉන්න හින්දා ඩෙන්ගු මාරාන්තික හින්දා හරි භයානකයි මේ වගේ දේවල් හදන්න. ඒ හින්දා අපිට මේ වගේ මේ මාළු තමයි දාන්න ඕනේ. මේගොල්ලෝ මේ සාරිගප්පි රේටියෝ ඉන්නේ. ඒගොල්ලොන්ට ඒ ටක් ගාලා මදුරුවෝ මේ විතර පේනවා. ඒගොල්ලෝ ටක් ගාලා ඒවා ආහාරයට ගන්නවා. ඒ හින්දා ඒගොල්ලෝ තමයි අපිට හදන්න ඕනේ. මේ හොඳ ටැංකිය වලට මේ වගේ හදනවා නම් මේ මාළු තමයි දාන්න ඕනේ. අනිත් මාළු දැම්මට වැඩක් නැහැ. ඒගොල්ලෝ හැම මාළුවෙකුම ඒවා කන්නේ නැහැ. ඒ දැන් මේ ඉන්නේ මේ කට්ටිය. මේ යනවා. චූටි පැටියෙක් ඉන්නවා. මේකේ මම මේ ළඟදී හදපු හින්දා තාම මාළු බෝ වෙලා නැහැ. තව හදපු පොහොර එකක් තියෙනවා. ඒකේ මේවත් තියෙනවා මේ. මේක ලස්සනට තියෙනවා. මේක නම් ටිකක් දවස් වෙනවා. ඒකට එනකොට පෝර දාන්නේ මම අද තමයි. මට මේක මතක නැති වෙන හැමදාම පෝර දාන්න ඕනේ කියා ඉන්නවා. පෝර දාන්න වෙන්නේ මතක නැති වෙනවා. මම ඉතින් මල් හදන හින්දා මට ඒවට මේ වුණාන් පස්සේ මේවා අමතක වෙනවා. මේවා ළඟට එවෙන්නේ. අද ඉතින් මට හිතුණා ඊයේම කල්පනා කරගෙන හිතේ තියාගෙන හිටියා අද පෝර කොහොම හරි දාන්න ඕනේ කියලා. පොඩ්ඩක් බොර වෙනවා ඒක ගණන් ගන්න එපා. මම යට කරන්න. තව මල් ඇහිලා මේ. ටැංකිය සුද්ධ කරලා තියාගන්න. ඒකේ නම් ඉන්න යාළුවෝ ගොඩක් නේ.
ඒගොල්ලෝ දැන් බෝ වෙලා ඉන්නවා. අතටත් එනවා ඒගොල්ලෝ. මගේ අත සුදු හින්දා යාට හිතේ කෑම කියලා. හරි. ලොකු එකක් තියෙනවා. දැන් ටිකකට කලින් මම කෑම දැම්මා මේගොල්ලන්ට. ඔන්න ඕගොල්ලෝ තමයි හදන්න ටැංකිය වලට හොඳම මාළු జాතිය. මොකද මේගොල්ලෝ ටක් ගාලා මధుර පැටව එහෙම දැම්මම කනවා. දැන් බොර වෙච්ච හින්දා පේන්නේ නෑ. මේකෙත් ඉන්නවා. මේකට පෝර මතක නැති වුණා. මේ මතක නැතුණා කියන්නේ පෝර මදි හදාගත්තේ. ඔය ටැංකි දෙකටම පෝර දාන්න ඕනේ. මේක නම් බාල්දියක තියෙන්නේ. ඒක බේබි ඕලු කියන ඒවා. මේ සුදු. මේක සුදු. මේක නිල් පාට. අන්නක ටැංකි 4-5ක් තියෙනවා. ඒවට දැන් පෝර හදාගෙන දාන්න ඕනේ. එහෙනම් ඉතින් මම නවතිනවා. ඉතින් යාළුවනේ ඔයගොල්ලන් උසරණයි මගේ වීඩියෝස් බලනකොට බොහොම ස්තුතියි. ඔයගොල්ලෝ මේ දවස්වල පරිස්සමින් ඉන්න. ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේ ටැංකි හදාගන්න. මේක හදාගන්න නම් මේ වගේ මාළු තමයි දාන්න ඕනේ. අනිත් මාළු දාන්න එපා. මේ ප්ලේටියෝ මේ වුන් තමයි දාන්න ඕනේ. ඒත් මේගොල්ලෝ ටක් ගාලා මధుරව කනවා. පරිස්සමෙන් ඉන්න මම වහිනවා මෙහෙට. ඔයගොල්ලන් උසරණයි. මම වැටෙන්න ගියා. ආයි වීඩියෝ එකක් අරගෙන ආයෙන්න ඉතින් මේ මල් පිපෙන්න පස්සේ තමයි පෙන්නන්නේ. උසරණයි.